වෙනද වගේම අදත් තවත් දන්න දෙයක නොදන්න පැත්ත හොයාගෙන යන්න ස්ටෝරි ස්ටේජ් ක්ලික් කරලා ආපු ඔයාලා හැම දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද මගේ මාතෘකාව මම මීට කලින් කතා කරලා තියෙනවා. මීට කලින් කතා කරලා තියෙන මාතෘකාවක් මම මොකටද ආයෙ කතා කරන්නේ? හැබැයි ඒ මාතෘකාව කතා කරලා ඉවර කරන්න බැරි හින්දායි මම දෙවෙනි කොටසක් විදිහට ආයෙ මේ මාතෘකාව කතා කරන්නේ. ඒ තමයි මම පළවෙනි දිගහැරුම විදිහට මුහුදු පතුලේ සොඳුරු නගර ගැන වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම්. ඉතින් ඒ මුහුදු පතුලේ සොඳුරු නගර ගැන දෙවෙනි දිගහැරුමයි මම අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඉතින් තවමත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඔයාලා දන්න දේවල් වල නොදන්න කතාව හරියටම දැනගන්න. යාළුවොත් එක්ක දැනුම බෙදා ගන්න, වීඩියෝ එක share කරන්න, like කරන්න, ඔයාලගේ අදහස් comment කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් අපි යමු මුහුදු පතුලේ සොඳුරු නවාතැන්වල දෙවෙනි දිගහැරුමට. මම පළවෙනි වීඩියෝ එක කරනකොටත් ඔයාලට මතක් කළා මුහුදු පතුලේ නගර තියෙන්න පුළුවන් එක්ක ප්‍රබන්ධයක. එහෙම නැත්නම් මිත්‍යා කතාවක විතරක් වෙන්න බෑයි කියලා. මොකද ස්වාභාවික ව්‍යසනයක් නිසා එහෙම නැත්නම් මිනිසගේ යම්කිසි ක්‍රියාකලාපයක් හින්දා ඉතිහාස පොතේ පිටු අතර විතරක් රැඳෙමින් සදහටම මුහුදු පතුලේ සැඟවෙලා ගිය සොඳුරු නගර කීපයක් මම මුලදි වීඩියෝ එක පටන් ගන්නකොටත් ඔයාලට කිව්වා. ඉතින් මං කලින් කිව්වා වගේම මේ එක වීඩියෝ එකකින් ආවරණය කරලා කියලා නිම කරන්න බැරි තරම් මුහුදු පතුලේ සැඟවෙලා ගියපු සොඳුරු නගර මේ මිහිකත තියෙනවා කියලා අතිශෝක්තියක් නොවන බවට හඟවන්නත් එක්කම තමයි මම මේ දෙවෙනි වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නේ. ඉතින් නොසිතූ විදිහට සාගර පතුලේ වැලිලා ගියපු තවත් නගර කීපයක් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එනවා. අපි ඉස්සෙල්ලාම යන්නේ අසල්වැසි ඉන්දියාවට. ඉන්දියාවේ තියෙනවා ද්වාකාරා කියලා ස්ථානයක්. සංස්කෘති භාෂාවෙන් කියනවා නම් මේ ද්වාකාරා කියන වචනේ අර්ථය වෙන්නේ ස්වර්ගයේ දොරටුව කියන එක. මේක ද්වාකාරා, ද්වාකාර් කියන නම් වලින් හඳුන්වනවා. මහාභාරතයේ සඳහන් වන විදිහට විෂ්ණු දෙවියන්ගේ සිව්වැනි අවතාරයේ විදිහට ඉන්නේ ක්‍රිෂ්ණ දෙවියන්. ඉතින් මේ ක්‍රිෂ්ණ විසින් ගොඩනංවන ලදපු ගුජරාට් ප්‍රාන්තයේ කැම්බේ බොක්කට මුහුල්ලා තමයි මේක පිහිටලා තියෙන්නේ. ජනශ්‍රුතිවල නම් සඳහන් වෙන්නේ ක්‍රිෂ්ණගේ මරණයෙන් පස්සේ ඇතිවුණු මේ දරුණු ගංවතුරක් නිසා ද්වාකාර් නුවර මුහුදු පතුලේ වැලිලා ගිහිල්ලා තියෙනවා කියලා. වර්තමානයේ අපිට ද්වාකාර් නගරයක් දකින්න තියෙනවා. මේ වර්තමානයේ අපිට දකින්න තියෙන ද්වාකාර් නගරය පරණ ද්වාකාර් නුවර නටබුන් මත ගොඩනංවපු 7 වෙනි නගරයේ විදිහට තමයි සැලකන්නේ. මේ ද්වාකාර් නුවර වර්ග සැතපුම් 10ක පමණ භූමි ප්‍රදේශයක පැතිරිලා තියෙනවා. මේකේ තියෙන නටබුන් වසර 9000ක් විතර පරණයි කියලා තමයි පුරාවිද්‍යාඥයන්ගේ මතය වෙන්නේ. මේ නටබුන් අනාවරණය කරගෙන තියෙන 2002 අවුරුද්දේ. මහාභාරතයේ නම් සඳහන් වෙන්නේ මේ ද්වාකාර් නුවර පලිඟු රිදී යොදාගෙන නිමවපු දිදුලන මරකත මිනිකැට අරගෙන අලංකාර කරපු රාජකීය මාලිගා ලක්ෂ 9ක් විතර තිබුණා කියලා. ඊළඟට අපි යන්නේ දකුණු ඇමරිකාවේ තියෙන ටිටිකාකා විලට. මේක 2005 අවුරුද්දේ යුනෙස්කෝ ලෝක උරුමයක් විදියට නම් කරලා තියෙනවා. මේ ටිටිකාකා විල සලකන්නේ දකුණු ඇමරිකානු මහද්වීපයේ තියෙන විශාලම මිරිදිය විල විදියට. 2000 අවුරුද්දේ මේ ටිටිකාකා විල පතුලට පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් කිමිදෙනවා. ඒකෙදී ඉන්කා ශිෂ්ටාචාරයේ බිහිවීමටත් කලින්ම නිමවපු ප්‍රමාණයෙන් පාපන්දු පිටි දෙකක් තරම් විශාල දෙවොලක් හොයාගන්න මේ පුරාවිද්‍යාඥයන්ට පුළුවන් වෙනවා. මේක අදින් වසර 1000ත් 1500ක් අතර කාලයේදී ගොඩනංවන්න ඇති කියලා තමයි පුරාවිද්‍යාඥයන් සැලකන්නේ. ඒ වගේම මේ දෙවොල ආශ්‍රිත ප්‍රදේශයෙන් හොයාගෙන තියෙනවා ටුවානාකු ගෝත්‍රිකයන් විසින් නිර්මාණය කළා කියලා සැලකෙන හිඟන් මැටි ප්‍රතිමා. කවුද මේ ටුවානාකු ගෝත්‍රිකයන් කියලා කියන්නේ? ටුවානාකු ගෝත්‍රිකයන් කියලා කියන්නේ ක්‍රිස්ටෝපර් කොලම්බස් එන්නත් කලින් වර්තමාන පේරු රාජ්‍යයයි ටිටිකාකා විල ආශ්‍රිතවයි වාසය කරපු ගෝත්‍රිකයන් පිරිසක්. අපි ඊළඟට යන්නේ ඊශ්‍රායලයට. ඊශ්‍රායලයේ හයිෆා නගරයට යාබදව පිහිටලා තියෙනවා ඇට්ලිට් කියන ගම්මානය. මේ ඇට්ලිට් ගම්මානයේ වෙරළ තීරයට ආසන්න මධ්‍යධරණී මුහුදේ ක්‍රිස්තුපූර්ව 7 වෙනි සියවසේට අයත් ප්‍රාග් ඓතිහාසික ජනාවාසයක ගිලී ගිය නටබුන් හම්බ වෙලා තියෙනවා. මේ ඇට්ලිට් යෑම් විදියට හඳුන්වන මේ ස්ථානය හමු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ප්‍රථම වරට හොයාගෙන තියෙන්නේ 1984 අවුරුද්දේ. ඒ
එහුඩ් ගැලීලි කියන සාගර පුරාවිද්‍යාඥයා ඇතුළු කණ්ඩායම විසින්. ඊට පස්සේ සිදු කරපු කැනීම්වලදී ප්‍රතිඵලයක් විදිහට මේ ස්ථානයේ නිවෙස් ගල් යොදාගෙන හදපු ලිං, ශාක, සත්ව අපද්‍රව්‍ය, පාෂාණ, අස්ථි, ඒ වගේම දැවයෙන් යොදාගෙන නිර්මාණය කරපු මෙවලම් ඒ විතරක් නෙමෙයි. මිනිස් අස්ථි කොටස් පවා හොයාගන්න මේ පුරාවිද්‍යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේ නගරේ මැද ගල් කුළුණු 7ක් යොදාගෙන නිම කරපු අර්ධ වෘත්තාකාරයක් දකින්න පුළුවන්. පුරාවිද්‍යාඥයන් නම් විශ්වාස කරන්නේ අද ඉඳලා අවුරුදු 8500කට විතර කලින් සිද්ධ වුණු භූකම්පනයක් නිසා සිද්ධ වුණු දැවැන්ත සුනාමියකින් ඇට්ලිට් යෑම් නගරය සම්පූර්ණයෙන්ම ගිල ගන්න ඇති කියලා. අපි ඊළඟට යන්නේ ඊතාලියට. රෝම අධිරාජ්‍යයේ ලාස් වේගාස් නුවර විදියට හැඳින්වෙන බයියායේ නගරයට. සහස්‍ර දෙකට වගේ කලින් නම් මේ ප්‍රදේශයේ පිරී පැවතුනේ ධනවතුන් වෙනුවෙන්. ඉතින් මේ ධනවතුන් වෙනුවෙන් ඉදිකරපු සුකෝපභෝගී නවාතැන් නිවෙස් වලින් තමයි මේ ප්‍රදේශයේ පිරලා තිබුණේ. නේපල්ස් නගරයේ ඉඳලා කිලෝමීටර් 30ක් වගේ දුරකින් තමයි මේ බයියායේ නගරය පිහිටලා තියෙන්නේ. මේ නගරේ රෝම දාර්ශනිකයෙකුණු ප්ලිනීටත් ගෙයක් තිබිලා තියෙනවා. ඒ වගේම ජනාශෘතිවල සඳහන් වෙන්නේ ක්‍රිස්තුපූර්ව 44 දී ජුලියස් සීසර්ගේ ඝාතනයෙන් පස්සේ ක්ලියෝපැට්‍රා රැජින පලා ගිහිලා තියෙන්නේ මේ බයියායේ නුවරට කියලා. සියවස් ගණනාවක් තිස්සේ ලෞකික සැප සම්පත් වලින් සුර ලොවක් විදිහට මේ බයියායේ නගරය රැජබිලා තියෙනවා. මේක මුහුදු පතුලේ ගිලිලා තියෙන්නේ ගිනි කඳු පිපිරීමේ ප්‍රතිඵලයක් නිසායි කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ නගරය ගැන අනාවරණය වෙලා තියෙන 1950 දී. ඒකත් හොයාගෙන තියෙන්නේ ඉතාලි ජාතික පුරාවිද්‍යාඥයෙක් වුණු ඇමදෙයෝ මයිරි කියන පුද්ගලයා විසින්. කැනීම් කටයුතුවලදී මුහුදු පතුලේ ගිලී ගියපු කවාකාර ගෘහයන් ඒ වගේම ద్వාර මණ්ඩප වගේම රාගයට අධිපති වීනස් දෙවඟන වෙනුවෙන් කැප කරපු දෙවොලක නටබුනුත් මේ පුරාවිද්‍යාඥයන්ට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. මං ඊළඟට කතා කරන තැන නම් Pirate of the Caribbean චිත්‍රපටිය බලපු කෙනෙක්ට ආගන්තුක ස්ථානයක් වෙන්න බෑ. මං යන්නේ ජැමයිකාවට. ජැමයිකාවේ රාජකීය තොටුපළ. එහෙම නැත්නම් පෝට් රොයල් කියන ස්ථානයට. මේ ස්ථානය 17 වෙනි සියවසේ හිටපු මුහුදු කොල්ලකරුවන්ගේ රජ දහනක් බවට පත්වූ ස්ථානයක්. එදත් අදත් මේ ස්ථානය හඳුන්වන්නේ ලෝකයේ පාපිෂ්ඨතම නගරයක් විදිහට. 1692 ජූනි මාසේ 7 වෙනිදා සිද්ධ වුණු භූමිකම්පාවක් හින්දා මේ පෝට් රොයල් කියන ස්ථානයෙන් 3/2කට වැඩි ප්‍රමාණයක් මුහුදු පතලේ සැඟවෙලා යනවා. ඊට පස්සේ විඩින් විඩේ ආපු ලැව්ගිනි කුණාටු වගේ දේවල් හින්දා මේ පැරණි තත්වයට පෝට් රොයල් නගරයට පත්වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. කොහොම හරි 2009 අවුරුද්දේ සංස්කෘතික වශයෙන් පෝට් රොයල් වල තියෙන වැදගත්කම සැලකිල්ලට ගත්තු යුනෙස්කෝ සංවිධානය ඒක ලෝක උරුමයක් විදියට නම් කරලා තියෙනවා. ඉතින් අද අපි හැමෝම දන්න මුහුදු පතුලේ නොදන්න සොඳුරු නගර ගැනයි මම අද වීඩියෝ එකකින් අරගෙන ආවේ. ඉතින් මේ වගේම තවත් දන්න දේක නොදන්න පැත්ත හරියටම දැනගන්න අපිත් එක්කම රැඳිලා ඉන්න channel එක subscribe කරලා තියාගන්න.